හසරැලි කෝල මුව මතින් පිපුනා කිංකිණි නාදදී නිල්වන්නෙත් විලේ කැල්ම කියාතරේ. Hi guys, welcome back to my YouTube channel. ඉතින් අද vlog එක මොකක්ද කියලා බලන්න මාත් එක්ක ටිකටම ඉන්න. අද ගේන වෙනස්ම vlog එකක්. ඉතින් මම ඉක්මනටම ලෑස්තිලා කොහෙද මම යන්නේ කියලා බලන්න මගෙත් එක්කම ඉන්න. මට ගිය අවුරුද්දටම vlogs ගේන්න බැරි වුණා. I'm sorry for that. හැබැයි දැන් නම් එක දිගට vlogs ගේන්න ප්‍රන්දු වෙනවා. ඉතින් අපි බලමු කොහොමද මොකද වෙන්නේ කියලා අද දවසේ. නදයි කිරි මම යනවා ගෙරල්ල සුලගේ දිගේ. මේ අද ආවේ අපේ යුනියකට. මම අද මේ කරන vlog එක අපේ යුනියකේ තියෙන පොඩි ඉවෙන්ට් vlog එකක්. ඉතින් ඒ ඉවෙන්ට් එකට ඔයාලත් එන්න මාත් එක්ක. අපි බලමු අද දවසේ මොකද වෙන්නේ කියලා. කරදර කෙරුවා මම යනවා නුඹ දුන්නු හින මම අරගෙන. අපේ සෙමස්ටර් එක පටන් ගන්න කලින් ඩීස්ට්‍රෙස් කියලා ඉවෙන්ට් එකක් තිබ්බා. ඒක vlog එක තමයි මේ. ඉතින් මේ ඉන්නේ මගේ මෝඩ යාළුවෝ ටික. අපි බලමු අද දවසේ මගේ මෝඩ යාළුවොත් එක්ක මම කොහොමද අද දවස ගත කරන්න කියලා. මතකයට ඉඩ දෙන්න තියෙනවා තව දුර යන්න. හිත ඇතුලේ ආදරය සගවාගෙන බැයින්න. ආදරයෙන් ඔබ ළඟට වී ඔබටම අත දෙන්න. මතකයට ඉඩ දෙන්න තියෙනවා තව දුර යන්න. හිත ඇතුලේ ආදරය සගවාගෙන බැයින්න. ආදරයෙන් ඔබ ළඟට වී මේ තියෙන්නේ මං ඉතින් දවස් ඇඳ මගේ ආත් එක. මම පැතුවේ ඔබ ළඟම හැමදාම නවතින්න. මතකයට ඉඩ දෙන්න තියෙනවා තව දුර. ඉතින් එදා දවසේ අපේ ස්ටෝල්ස් වගේක් තිබ්බ අපේ ගෲප්ස් වලට බෙදලා එදා දවසේ අපි දාපු ස්ටෝල් එක තමයි ෆේස් පේන්ටිං ස්ටෝල් එක. ඉතින් ෆස්ට් කස්ටමර් හැටියට මගේ තමයි ෆස්ට් ආර්ට් එක මේ මගේ යාළුවා පේන්ට් කරේ. මේ තමයි එක. ඊට පස්සේ අපේ සුම්බා සෙක්ෂන් එකක් තිබ්බා. ඒක වෙච්ච හැටි මම චූටි වීඩියෝ ක්ලිප්ස් වගේ රෙකෝඩ් කරගත්තා. මේ ඉන්නේ මගේ බෝල යාළුවෝ දෙන්න. එහා පැත්තේ ඉන්නවනේ. ඉතින් සුම්බා පැත්තක දාලා අපි ආවා කන්න. තිබ්බ ස්ටෝල්ස් ඔක්කොගෙම පුළුවන් ඔක්කොම ටික නම් අපි ඉතින් කාලා බැලුවා. මගේ යාළුවා දෙන්න නම් ඇතුලේ සුම්බා සෙක්ෂන් එකේ මං හිමීට එළියට පැනලා අනිත් එක්කනත් එක්ක පොඩි ජූස් එකක් ගත්තා. මගේ පිස්ටිලා දෙන්නවට පස්සේ මං ආයෙත් කන්න පටන් ගත්තා. කන එක තමයි එදාම අපේ වැඩේ වුණේ. බලමු ඉස්සරහට මොනවද වෙන්නේ කියලා. එදා දවසේ එක සෙක්ෂන්ස් තිබ්බා. ඉතින් මේ තමයි අපේ ඩාන්සින් සෙක්ෂන් එක. මම නම් ඇත්තටම ඩාන්ස් කරන්නේ මම ඩාන්ස් කරන්න බෑ. මගේ යාළුවා දෙන්නගේ ඩාන්ස් කරලා බලන්න පුළුවන් ඊළඟ ටිප් එක. ඊට පස්සේ
So ඉතින් අපේ last section එක විදිහට DJ party එකක් තිබ්බා. ඉතින් මේ DJ party එකේ චූටි clips ටිකක් මම නම් ගන්න බැරුණා ගොඩාක්. මේ චුට්ටි තමයි මම ගාව ඉතුරු වෙලා තිබ්බේ. මේ ඉතින් අපේ කට්ටිය පැත්තකට ගිහිල්ලා තනියම නටන අවස්ථාවක්. ඉතින් මේ ඉවෙන්ට් එක ඉවර වෙද්දී 6 වෙලා වගේ තමයි තිබ්බේ. කොහොම හරි ඉවෙන්ට් එක ඉවර වෙච්ච ගමන් මම යන්නේ මගේ අක්කගේ පපාගේ බර්ත්ඩේ එකට. ඔයාලට මතකද මගේ ෆස්ට් vlog එක උනේ යාගේ බර්ත්ඩේ එකේ දවසේ දාපු vlog එකක්. ඉතින් මේ අවුරුද්දේ එයාගේ දෙවෙනි උපන්දිනේ වෙනුවෙන් තියෙන බර්ත්ඩේ පාටි එකට තමයි මම මේ යන්නේ. ගිහින් බලමු. මගින් බැහැලා මගේ චූටි පැටියට බර්ත්ඩේ gift එකක් අරගෙන මම මේ යන ගමන් පිටින් බලමු කොහොමද කියලා. මං යද්දී අක්කී කියන්නේ බබාගේ අනෙක් පුංචි බර්ත්ඩේ ඩෙකොරේෂන් වගේක් කරලා දැන් මෙයා මේ බැලුම් පුස්මන ගමන් ඉන්නේ නම්බර් 2 ඒක පුරු ගන්න බැරුව එනම අමාරුවෙන් try එකක් දෙනවා. ඉතින් බලමු අපි. ඉතින් මේ තියෙන බබායි කේක් එක ඒක හදලා තියෙන බබාගේ අම්මා ඒ කියන්නේ මගේ අක්කා කේක් හදන කෙනෙක් මේක රහට තිබ්බා. අපි බලමු බබායි කේක් කටින් එක. හිත ඇතුලේ ආදරය සගවාගෙන ආදරයෙන් නොබලකට වී ඔබටම හිත ඇතුලේ ආදරය සගවාගෙන බැයින් ආදරයෙන් නොබලකට වී ඔබටම අත දෙන්න. එයා හැපි බර්ත්ඩේ සෝන් කියනට හරි ආසයි. ඉතින් දැන් එයාට හැපි බර්ත්ඩේ සෝන් කියන්නේ ලයිච් හිතලා ඉන්නේ. එයා හරි ආසයි හැපි බර්ත්ඩේ එකට. චූටි කාලින් නම් එයා ඒකට ආසයි. ආදරයෙන් නොබලකට වී ඔබටම අත දෙන්න. හිත ඇතුලේ ආදරය සගවාගෙන බැයින් ආදරයෙන් නොබලකට වී ඔබටම අත දෙන්න. මම පැතුවේ ඔබලා දැන් ඉතින් කේක් කපලා කවන්න කියලා කරන වැඩේ බලමු. ඇත්තටම ෂෝයි. ඒක කෑනක් මේ අත්තා මට දෙවිද ඉතින් කෑ කෑවිද. හිත ඇතුලේ ආදරය සගවාගෙන බැයින්. ඉතින් අද vlog එක ඉවරයි. අලුත් vlog එකකින් හම්බෙන්න සතුටින් පරිස්සමෙන් ඉන්න. බයි බයි. අත දෙන්න.